අද අපි ඇවිල්ලා ඉන්නේ වත්තල ප්‍රදේශයේ මොඩර්න් ඇග්‍රි අපි ඩිසයින් කරලා ඉම්ප්ලිමන්ට් කරපු සම්පූර්ණයෙන්ම මයික්‍රෝ ක්ලයිමේට් එක කන්ට්‍රෝල් කරපු ග්‍රීන් හවුස් ව්‍යාපෘතියකට. ව්‍යාපෘතියේදී අපි පාවිච්චි කරලා තියෙනවා කූලින් පෑඩ් සහ එක්සෝස්ට් ෆෑන් සිස්ටම්. මොකද අපි මේක ඇතුලේ ටෙම්පරේචර් එක කන්ට්‍රෝල් කරගන්න එක්සෝස්ට් ෆෑන් සහ කූලින් පෑඩ් සිස්ටම් අපි පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම ෂේන් නෙට් සිස්ටම්. අපි මේ ග්‍රීන් හවුස් එකේ එළියෙන් අපි ඉන්ස්ටෝල් කරලා තියෙනවා මෝටර එකක් ආධාරයෙන් අරින්න වහන්න පුළුවන් වෙන්න. ඊට අමතරව අපි ඩ්‍රිප් ඉරිගේෂන් එකත් එක්කම පොහොර දෙන සිස්ටම් එකත් අපි මේක ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. විශේෂයෙන්ම වගාව ගැන කතා කරද්දී ඔයාලට බලන්න පුළුවන් මේ ප්ලාන්ට් වල යුනිෆෝමිටි එක කොහොමද කියලා. සම්පූර්ණයෙන්ම වගාව ඒකාකාරී විදිහට තියෙනවා. සහ බලන්න මේ ලීෆ් වල තියෙන කලර් එක. ඒ වගේම ෆෘට් සෙට් වෙලා තියෙන්නේ. ගෙඩි කොහොමද සෙට් වෙලා තියෙන විදිහ ඔයාලට බලා ගන්න පුළුවන්. අපි මෙතන මතක් කරනවා අපි කොහොමද මේ වෙනකන් මේ වගාවට ලබා දුන්නේ පොහොර මොනවද කියන එක. ඔයාලා දන්නවා අපි මොඩර්න් ඇග්‍රි සමාගම හයිපා පොහොර විශේෂ ලංකාවේ අපි බෙදා හරිනවා. එතකොට අපි මේ වගාවට සම්පූර්ණයෙන්ම ලබා දීලා තියෙන්නේ හයිපා පොහොර විශේෂ මිශ්‍රණ තමයි අපි ලබා දීලා තියෙන්නේ. එතකොට මේ හයිපා පොහොර විශේෂයෙන්ම ආරක්ෂිත ගෘහ සඳහාම හඳුන්වා දෙන පොහොර වර්ගයක්. ඒ වගේම මේ පොහොරවල තියෙනවා විශේෂත්වයක් තමයි තනි පෝෂක වශයෙන් අපිට ලබා ගන්න පුළුවන්. එතකොට මේ පොහොර අපිට වගාවේ අවශ්‍යතාවය අනුව පොහොර කළමනාකරණය කරගන්න ලේසි. නිවැරදි ෆර්ටිලයිස් ෂෙඩියුල් එකකට අනුව තමයි මේ ප්ලාන්ට්ස් වලට අපි පොහොර ලබා දෙන්නේ. ඒතකොට ප්ලාන්ට්ස් වලට එන ස්ට්‍රෙස් එක පෝෂක ගුණත අපි ගොඩක් මගහරවාගෙන මේ විදිහේ ලස්සන ක්‍රොප් එකක් කරන්න, මේ විදිහට ලස්සනට ගෙඩි ටික හදාගන්න අපි මේ බැලන්ස් නියුට්‍රිෂන් ෆර්ටිගේෂන් ෂෙඩියුල් එකක් සහ ෆර්ටිලයිසර් ප්ලෑන් එකක් අපි භාවිතා කරනවා හයිපා පොහොර එක්ක. ඉතින් මේ වගේ විද්‍යානුකූල ජල සහ පොහොර කළමනාකරණයක් කරපු වගාව තමයි දැන් මේ වාට පේන්නේ. ඒකට මේකෙදි බලා ගන්න පුළුවන් ගස්වල වර්ධනය කොහොමද? ඒකාකාරී වර්ධනය. ඊට පස්සේ මේකේ මල් හට ගැනීම, හැම නොඩ් එකකම මල් තියෙනවා. ඊට පස්සේ මේකේ විශේෂයෙන්ම හැම නොඩ් එකකම ගෙඩි හටගෙන තියෙනවා. ඒතකොට මේ පළ හට ගැනීම කොහොමද? ඒකේ විශේෂත්වය කොහොමද කියන එක බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ අස්වැන්නේ ගුණාත්මය. හොඳ ක්වොලිටි එකේ අස්වැන්නක් තිබ්බාම ඔයාලට සුපර් මාකට්, හයි රේන්ජ් මාකට් එකකට, ඊට පස්සේ එක්ස්පෝර්ට් මාකට් එකට හොඳ අස්වැන්නක් සප්ලයි කරන්න පුළුවන් අවස්ථාව තියෙනවා. අපි මේ බෙල් පෙපර් මේ ග්‍රීන් හවුස් එකේ මොඩර්න් ඇග්‍රි එකත් එක්ක එකතු වෙලා මේ කරපු මේ ප්‍රොජෙක්ට් එකේ මේ ක්‍රොප් එක අපි ඉස්සෙල්ලා මුල් අවදී ඉඳලම අපි මේකට මේ පාවිච්චි කරේ හයිෆා කියන පොහොර වර්ගය. දැන් මේ අපි දැන් මේක අස්වැන්න නෙලන කාලේ ඇවිල්ලා තියෙන්නේ. මේ කාලේ වෙනකම්ම අපි ඒ හයිෆා පොහොර ටික පාවිච්චි කරලා මේ වගේ හොඳ ලස්සන වගාවක් අපිට දෙන්න පුළුවන් වුණා. දැනට අපි ලොකු අස්වැන්නක් අද මුල් දවසේ ලොකු අස්වැන්නක් ලබා ගත්තා. ඒ ගැන අපිට හරි සතුටුයි. අපිට මේ වගාවේ මේන්ම ෆෝකස් එක උනේ හොඳ ක්වොලිටි ගුණාත්මක අස්වැන්න. ඔයාලට බලා ගන්න පුළුවන් කොහොමද මේ වගාවේ දැන් අස්වැන්න කොහොමද තියෙන්නේ කියන එක. ඉතින් හොඳ ක්වොලිටි ඉහළ අස්වැන්නක් ලබා ගන්න පුළුවන් කියන්නේ ප්‍රොෆිට් මාජින් එක මැක්සිමම් කරන්න පුළුවන්. ඒ වගේ විද්‍යානුකූලව කොහොමද නිවැරදිව හරියට ක්‍රොප් එකක් කරන්නේ, ඊට පස්සේ පොහොර හයිපා පොහොර ගැන ඔබට විස්තර දැනගන්න අවශ්‍ය නම් කොහොමද පොහොර ෂෙඩියුල්ස්, පොහොර දාන විදිහ, ඒ ගැන ට්‍රේනින් අවශ්‍ය නම් සහ කොහොමද පොලිටනල් ව්‍යාපෘති සහ අනිකුත් ව්‍යාපෘති ගැන ඔබට දැනගන්න අවශ්‍ය නම් මොඩර්න් ඇග්‍රි අපිට කතා කරන්න.